එතකොට අපි බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? අපි බෞද්ධයෙක් වෙන්නේ ඕන කෙනෙකුට කියන්න. මේ මොහොතේ මේ සිතේ මේ මොහොතේ මේ සිත විතරයි තියෙන්නේ. අතීතය ගැන හිතුවත් අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. මේ මොහොතේ මේ සිතුවිල්ලත් ඇත්තටම ඇත්ත නෙමෙයි. මේක දකිනවා නම් මෙතනයි භව නිරෝධය කියන්නේ බෞද්ධයෙක් කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය මේකයි. අයි දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය වටින්නේ. අයි දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ වටින්නේ. ඒ දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය නිසායි. ඒ ක්ෂණ සම්පත්තිය හම්බුනේ නැත්තම් නිවනක් නැහැ. දුර්ලභං සද්ද ධර්මය අහන්නේ. ඒ මොහොතේ මිදීමක් දකින්නයි. යාට කිව්වා බෞද්ධයෙක් කියලා. බෞද්ධයෙක් වෙන්න ඉගෙන ගන්න. මේක සූත්‍රයෙන් කියනවා බුදුන් වහන්සේ මේ ලෝකෙ තියෙන උතුම්ම රත්නය ගැන කියනවා. බද්දේ කරත්න කියලා. මොකද්ද? අතීතනාත්ව ගම්මීය නප්පටික්කංකේ අනාගත පච්චුප්පන්නංච යේ ධම්මා තත්ත්‍ර විපස්සති. විපස්සන කණික සමාධිය ෂණ සම්පත්තියෙන් පෙන්වනවා. අන්න බෞද්ධයෙක් වෙන්නේ මේ මොහොතේ මේ සිත හැදෙන අරමුණේ දෙයක් නැති බව දකින්න එකයි කියලා අපි කියනවා. හැබැයි එහෙනම් යාට මේ ෂණ සම්පත්තිය තියෙනවා. එහෙනම් ඒ දුර්ලභම එහෙනම් මනුස්සාත්ව භවන් දුර්ලභ සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනි බෞද්ධයෙක් වෙන්න. එහෙනම් සත්‍ය අන්න දික්ඨිංච අනුපගම්ම සීලව දස්සනෙන් සම්පන්නෝ කියන දේ. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? සියලු දෘෂ්ටිංගෙන් මිදෙන්නේ මේ අරමුණේ දෙයක් නැති බව දැක්කොත් විතරයි. එතරම් ක්ෂණ සම්පත්තිය තියෙන්නේ. අන්න යාට ප්‍රතිරූප දේශ වාසය චති. එයා තමයි බෞද්ධයා. ප්‍රතිරූප දේශ වාසය චති. දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භවයක් ලැබලා දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය ඇහිලා දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය උදා වෙලා ප්‍රතිරූප දේශ වාසයක අන්න අනුසෝතේ නෙමේ පටිසෝතේ තුල බෞද්ධයා ඉන්නවා. දැක්කද බෞද්ධයා? මේ ෂනේ මේ හැම මොහොතම සිතක් හට ගන්නවා. ඇසින් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මන ආයතන හයෙම අරමුණු සකස් වෙනවා. කුමන ආයතනයකින් අරමුණ සකස් වුණත් ඒක ඇත්තක් නෙමෙයි කියලා දකින්න කෙනා බෞද්ධයා කියනවා. හැබැයි මේක සත්‍ය දකින්න තරයි තියෙන්නේ. ඒ සත්‍ය දකින්න කියන්නේ සත්‍ය ඥානෙටයි. ඒ සම්මා දිට්ඨියටයි. මේ ඔක්කොම තියෙන එකම වචනේ. මේ වචන ගොඩක් කිව්වත් එකම sannivedanayak. ඒ ශුන්්‍යත පටිසංයුත්ත දේශන. ඒ පටිසෝතයයි. ඒ අනුසෝතේ නෙමෙයි. ලෝකේ ඇත්ත කරගත්ත කිසිම කෙනෙක් බෞද්ධයෝ නෙමෙයි. කර්ම භූමියේ බණ කියන කිසි කෙනෙක් බෞද්ධයෝ නෙමෙයි. කර්ම භූමියේ පෙන්වන්නේ කම්ම නියාමයේ පෙන්වන්නේ ඒකේ විඳින දුක පෙන්වන්නයි. එන චිත්ත නියාමයේ තුල ඒ හේතුඵල ධම්ම සිත හැදෙන හැටි දකින්න කෙනා මේ ක්ෂණයේ ඇත්තක් නෙමෙයි කියලා දකින්න කෙනාට කිව්වා බෞද්ධයා කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන දන දස්සන සමන්නාගතයි කියන්නේ බෞද්ධයාට. අර ලෝකයේ ඇත්ත වෙන්නේ. වෙනද විදිහටම පේනවා, වෙනද විදිහටම ඇහෙනවා, වෙනද විදිහටම දැනෙනවා, වෙනද විදිහටම සිතුවිලි පහළ වෙනවා. හැබැයි ඒකක්වත් එයාගේ ඇතුලේ ගින්නක් ඇති කරන්නේ නැහැ. ඒකට හේතුව එයා සත්‍ය දකිනවා. මොන විදිහට සිතුවිලි පහළ වුණා, මොන විදිහට කටයුතු සිද්ධ වුණා, සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බාති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. එයා යථාභූත ඥානෙ තියෙනවා. සබ්බ සංඛාර දකිනවා. මොන විදිහට ආවත් අසින් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කිව්වත් එකයි, වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිලි වලින් කිව්වත් එකයි. සබ්බේ සංඛාරා අනිච්ච. ඒතකොට සාමාන්‍යයෙන් මොන හින්දු භක්තියේ හරි කවුරු හරි අහනවා කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියලා. දැන් කියන්නේ මොනවද? දැන් කියන්නේ මේ මොහොතේ ඔබ මේ හට ගන්න මේ සිත විතරයි ඔබ ඉන්නේ.
ඒ සිත ඔබ ඇත්ත නෙමෙයි කියලා දකිනවා නම් ඔබ බෞද්ධයෙක්. අන්න භව නිරෝධය දකිනවා. අන්න භව මේ මොහොතේ භව උද්ද වෙනවා. භව නිරෝධය දකින්න කියනට බෞද්ධ කියනවා. භවය සකස් වෙන්නේ මේ ෂණේ කියලා දකින්න බැරි නම් තුන් කාලයක් ගැන කතා කරනවා නම් එයාට පටිච්චසමුප්පාද ධර්මයේ තුන් කාලයක් තියෙනවා නම් එයාට මේ මුළු ධර්මස්කන්ධෙම තුන් කාලයක් තියෙනවා නම් එයාට අකාලික ධර්ම හම්බෙලා නැත්තම් එයා බෞද්ධයෙක් නෙමෙයි නිගණ්ඨයි. එයා ඉන්නේ කර්ම භූමියේ. ආය 아무තෙන් කියන්න ඕනේ නැහැ. එයා ඉන්නේ ලෝකෙ ඇත්ත කරගෙන එයා ඉන්නේ කර්ම භූමියේ. එයා බෞද්ධයෙක් නෙමෙයි නිගණ්ඨයි. මේක බේර ගන්න බැරි කෙනා මොන විභාග පාස් කරත් දන්නේ නැහැ. එයා බෞද්ධයෙක් නෙමෙයි. එහෙනම් මේෂනේ අර පෙන්නවා අජ්ජෝසය තිට්ඨති යාරුපේ නන්දි තදුපාදානම් බවෝ කියන වචනෙට අඩු කරමින් ගරු කරන්න. ඇයි මේ අරමුණනේ කියන්නේ? අරමුණ බැසගත්තොත් අජ්ජෝසය තිට්ඨති යාරුපේ නන්දි එකට එන නන්දිය තණ්හාව ඇලෙන එක තදුපාදාන අන්න ඒක උපාදාන අතර ගන්න බෑ බව මේ මොහොතේමයි සකස් වෙන්නේ. අරමුණේමයි භවෙ තියෙන්නේ. එයයි ෂණ සම්පත්තිය. එයයි පටිසම්පාද ධර්මයේ මේ ෂණේ දකින්නවා කියන්නේ. ඒ කියන්නේ මේ එක අරමුණකයි මුළු ධර්මස්කන්ධෙම තියෙන්නේ. ඒ කියන්නේ 84000 ධර්මස්කන්ධෙම ඒ සබෑ බෞද්ධයාට ආරි භූමිය දකින්න අරියානන් දස්සාවි කියන තැන එක අරමුණයි තියෙන්නේ. 84000ම එකයි තියෙන්නේ. එක සිතකයි තියෙන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය 31 ලෝක ධාතුවම එක අරමුණකයි තියෙන්නේ. මෙයයි බුද්ධෝත්පාද දේශනාවල මහා ගම්බීර අර්ථා කියන මහා දවන්ත සිංහනාදී. මෙයයි ප්‍රත්‍යක්ෂ ධර්මයේ. මෙයයි අභිඥා ඥාන කියලා කියන්නේ. එයයි අභිඥා ඥානයට හසු වන පරම සත්‍ය කියලා අරණස දේශනා දැන්. මේවා අටුවා ටීකා ටිප්පිලි අපිට අවශ්‍ය නැහැ. අපි දෙන්නම් ඔබට ප්‍රත්‍යක්ෂ ඥානෙ සත්‍ය කුමක්ද කියලා. ඕනම සූත්‍රයක් ඕනම බුද්ධ වචනයක් අරන් එන්න මෙතනින් සුද්ධ කරලා පෙන්නන්න. එක ධර්මස්කන්ධකින් සුද්ධ කරනවා. ඒ ෂණ සම්පත්තිය. ඕනම එකක් ගේන්න. ඒකයි කිය මුළු ලෝකෙම ඉන්න සේරම බෞද්ධයින්ට එන්න කියන්නේ. ගාන මණ්ඩපයක් කියලා. ආරාංශේ කිසිම පොතක් නැතුව හිස්සත්ින් එනවා මේ බෞද්ධකම පෙන්නන්න.